Hello everyone. I hope you're feeling great. So today's vlog is super special because it's all about my very first elevator pitch. ඉතින් මම මේ යන්නේ මගේ first elevator pitch එක කරන්න. So I was very excited. මොකද මම කවදාවත් එහෙම elevator pitch එකක් ස්ටුඩියෝ එකකට ගිහලා රෙකෝඩ් කරලා තිබුණේ නැහැ. ඉතින් දැන් මම ඉස්සෙල්ලාම යන්නේ මගේ බ්ලේස් එක ගන්න ස්මාර්ට් ඩිසයින්ස් පණිපිටිය. එතෙන්ට ගිහිල්ලා මම මැච් වෙන බ්ලේස් එකක් සිලෙක්ට් කරගෙන එතනින් මේ යන්නේ සැලෝන් එකට. ඉතින් සැලෝන් එකට ගිහිල්ලා මේකප් එකත් කරගෙන දැන් මම යන්නේ recording studio එකට. So I had Rashmi with me, HR executive, and අපි දෙන්නත් එක්කම තමයි දැන් ස්ටුඩියෝ එකට ආවේ. ඉතින් බලන්නකෝ කොහොමද එතන කියලා. ඉතින් elevator pitch එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒ කියන්නේ අපි කොහොමද අපේ product එක 60 seconds වලින් වගේ pitch කරන්න කියලා. For instance, you take if you are going in an elevator, how would you pitch your product to a person in the elevator? අන්නේ වගේ. ඉතින් මම මේක සෑහෙන ප්‍රැක්ටිස් කළා කොහොම හරි 1 minute වලින් හරියටම කිව්වා. It was very successful for me and I was very satisfied with what I did. Then I felt that my efforts worth. හරි ඔන්න ඔය විදියට ඒක රෙකෝඩ් කරලා ඉවර වෙලා අපි මේ යන්නේ ලන්ච් වලට. ඉතින් අපි මෙතනට ආවට මෙතනින් අපි ලන්ච් ගත්තේ නෑ. අපි ගියා ලන්ච් 171. ඉතින් මං ඇත්තටම පර්සනලි මේ දවසට ගොඩක් කැමතියි. මොකද ඒක මට professionally and personally it was a milestone for me. අපි දෙන්නත් එක්ක දවස කොහොමද පර්ෆෙක්ට් උනේ කියලා කතා කර හිටියා අපි ආඩර් එක එනකම්. ඉතින් ඔයාලා කොහොමද elevator pitch එකක් කරලා තියෙනවද නැත්නම් කොහොමද elevator pitches ගැන අහලා තියෙනවද? පොලින් කමෙන්ට් එකක් දාන්න. How you think about it? මමත් ඇත්තටම මේකට elevator pitch කියන දේවත් අහලා තිබුණ නැහැ ඉස්සෙල්ලා. It was very new to me, but somehow I hope that I did my best. So that's it for the day. Hope you enjoyed my vlog. Bye.